ආයුබෝවන් දිත්වා සුලිකුණාටුවේ බලපෑමට ලක්වී ගම්වතුරෙන් සහ නායෑම් වලින් ශ්‍රී ලංකාවේ අපේම සහෝදර සහෝදරියන් පීඩාවට ලක් වී ඇති මොහොතක ඔවුන් වෙනුවෙන් අත්වලපන්නට අපට කළ හැකි දේ පිළිබඳව පසුගිය දින කිහිපයේදීම කුවේට් තානාපති කාර්යාලය මගින් ඔබව දැනුවත් කරන්නට යෙදුණා. විශේෂයෙන්ම මේ වන විටත් මූල්‍ය ආධාර ලබා දීම සඳහා ඔබ වෙත ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ රාජ්‍ය ගිණුම හඳුන්වා දී තිබෙනවා. අපගේ තානාපති කාර්යාලය වෙත පැමිණ එම ආධාර සිදු කිරීමේ හැකියාවද ඔබ සැමට පවතිනවා. මේ කාර්යය සාර්ථකව සිදුවන අතරතුර අද දිනේ සිට තානාපති කාර්යාලය ද්‍රව්‍යමය ආධාර එක්රැස් කර ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යැවීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. පළමු අදියරේදී අපි බලාපොරොත්තු වෙනවා මේ මාස 10 වන දින දක්වා මෙම ආධාර ද්‍රව්‍ය රැස් කිරීමට. සිකුරාදා සෙනසුරාදා ඇතුළු සතියේ ඕනෑම දිනයක ඔබට හැකි ඕනෑම වෙලාවකදී ආධාර ද්‍රව්‍ය තානාපති කාර්යාලය වෙත ගෙනවිත් බාර දීමට දැන් ඔබට අවස්ථාව හිමි වී තිබෙනවා. ඔබට ලබා දීමට හැකි ද්‍රව්‍යමය ආධාර පිළිබඳ ලැයිස්තුවක් මේ වන විටත් තානාපති කාර්යාලය නිල Facebook පිටුවේ පළ කර තිබෙනවා. ඒ වගේම කුවේට් රාජ්‍යයෙන් පිටතට ගෙන යාම තහනම් කර ඇති සුබ සාධන පදනමින් කුවේට් රජය ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය තානාපති කාර්යාලය මගින් බාර නොගන්නා බවත් පවසන්නට අවශ්‍යයි. අපි දන්නවා ඔබ සෑම දිනම ලංකාවේ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමට උනන්දුවෙන් කටයුතු කරන බව. ඇතැම් අය තමන් ආධාර කිරීමෙන් පමණක් නොනැවති තම මිතුරන් රැකියා ස්ථානවල සහෝදර සේවකයන් හා එක්ව කණ්ඩායම් වශයෙන්ුත් ආධාර රැස් කිරීමට යොමු වී තිබෙන බව අපි දකිනවා. අප නිතරම කුවේට් නීතියට අවනතව ක්‍රියා කළ යුතු බවත් මා ඔබට මෙහිදී මතක් කිරීමට කැමැතියි. මේ වන විට කුවේට් කාගෝ ආයතනයන් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයන් වගේම එම ආයතනවල සේවය කරන නිලධාරීන් ඔබ ලබා දෙන ද්‍රව්‍යමය ආධාර ශ්‍රී ලංකාව වෙත නොමිලේම ප්‍රවාහනය කර දීමට ඉදිරිපත් වී සිටිනවා. මායිම ආයතන සහ නිලධාරීන් වෙත ඔවුන්ගේ නොවසුරු දායකත්වය පිළිබඳ ස්තුතිය පළ කරන්නත් කැමැතියි. මේ අසීරු අවස්ථාවේ මූල්‍යමය ද්‍රව්‍යමය වශයෙන් පමණක් නොවේ ශ්‍රම දායකත්වයෙන් පවා ඔබ ලබා දෙන සහයෝගය වෙනුවෙන් මා කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා රජයේ ස්තුතිය ඔබ වෙත පිරිනැමීමට කැමැතියි. ස්තුති සෑම දිනාට.